තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක බලන හැම කෙනාටම රත්නපුර දිස්ත්‍රික්කයේ සබරකම් පළාතේ කහවත්ත බල ප්‍රදේශයේ මාදම්ප කියන වෑවලදින ශ්‍රී විජය නන්දම විහාරස්ථානයේ රත්නපුරේ එක කොනකයි දෙපන්සල තියෙන්නේ පින්වතුනේ විස්තර අපේ සමිඳු ඔබට කියන්නේ දානය නැත සෑමදාම සුගින්දර දැනෙනවා කෙසේ නමුත් මහන දමින් මහන දිවිය ගෙවනවා අපේ පොඩි සමිඳුන් පිරිවනකට වඩිනවා උපමන බාධක තිබුණත් සිත් සතරය ලබනවා පොඩි ස්වාමින් වහන්සේ නමක් පිරිවනකට යනවා ගොඩකිවල ප්‍රදේශයේ. පින්වතුනේ සමිඳු කියන වදන් සිතට ගන්න අපිත් ගින් සහාය වෙමුද කියන්න ඇස්තිස් මාස් ලේදන් දුන් බුදු ගුණ සිහි කරන්න අවස්ථාව ආවන් අපට දානයේ පින් ලබන්න ඔය ඇත්තන්ට පුළුවන් දානයක් බාර අරගෙන මෙම විහාරස්ථානයට ආධාර උපකාර කරන්නට පුළුවන්. හරියට නැත පාරක් අපේ විහාරයට කොට වෙන්න තිබෙන්නේ අඩි පාරයි පින්වතුනේ එය අහගන්න විහාරස්ථානයට හරිමග පාරක් බර නැහැ. පොඩි අඩි පාරක් තමයි අපගේ විහාරස්ථානයට තිබෙන්නේ. මහ කඳු නගිමින් බසිමින් ඔබට දානෙ දෙන්න වෙන්නේ කවුරුද මේ මග මාවත සදන්න හෙට බාර ගන්නේ දාන පහක් විතරයි මුළු මාසයටම ලැබෙන්නේ මහන ගුණත් කුසගින්දර සමිඳුන් තාත් දැනෙන්නේ අපගේ විහාරස්ථානයට දාන මාසයකට දාන තිබෙන්නේ දාන 9යි. ඉතින් ඉතුරු 21 අපට දානමාන විහාරස්ථානයට රැය නඩුපාඩුයි. ඉතින් පින්වතුනේ දානය නිසි පරිදි දෙන්න ආදමු දානය පැන යත් ගිල්ලා හිමිහිට විසඳවමු හැමෝටම මං ආරාධනා කර සිටිනවා පුළුවන් කෙනාම මේ විහාරස්ථානයට එන්න. අපි අනුකම්පාවෙන් සියලු දෙනාටම අපි ආරාධනා කර සිටිනවා අපගේ අනුකම්පාවෙන් මේ විහාරස්ථානයට සම්බන්ධ වෙන හැටියට. ඒ නිසා සියලු දෙනාටම පෙරුවන් සරණයි. වසර 5ක් වෙනවා මං මෙම විහාරේ කනා ඇදුවේ මමත් මැටි අරගෙන වතුර සමඟ කනා අඩුපාඩුයි රැසක් ඇත්තේ පින්වත අහගන්න දානයේ පින ආතාන් ඔයලා ඇවිදින් සලකන්න අපේ කුසගිනි නිවා ඇවිත් යන්න සොයා ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා ගිහින් බලමු
සත්‍යතාවය හොයාගෙන අපි සහාය වෙමු පිහිටවමු. මොන ආගමේ වුණත් මොන ජාති වුණත් අපිට පුළුවන් ආධාර කරන්න සහයෝගය දෙන්න ශ්‍රී ලංකාවේ පින්වත් පුරපැසි